ධම්මපදය 13 වන ලෝක වර්ගය 167 වන ගාථා ධර්මය. හීනං ධම්මං නසේවිය පමාදේන නසන්වසේ මිච්ඡාදිට්ඨින් නසේවිය නසයාලෝක වද්ධනෝ. හීන වූ පස්කම් සැප නොසෙවිය යුතුය. පමාවෙන් නොවිසිය යුතුය. මිසදිටුව නොවිසිය යුතුය. සසර වඩන්නෙකු දික් කරන්නෙකු නොවිය යුතුය. 168 වන ගාථා ධර්මය. උත්තිට්ඨේනප්පමඤ්ඤය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිච. නිතරම නැගී සිටිය යුතුය. පමා නොවිය යුතුය. සුචරිතයෙහි යෙදිය යුතුය. ධර්මයෙහි හැසිරෙන්නා මෙලොව පරලොව දෙක්හිම සුවසේ වෙසේ. 169 වන ගාථා ධර්මය. ධම්මං චරේ සුචරිතං නනන්දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිච. සුචරිතයෙහි හැසිරිය යුතුය. දුෂ්චරිතයෙහි නොහැසිරිය යුතුය. ධර්මයෙහි හැසිරෙන්නා මෙලොව පරලොව දෙක්හිම සුවසේ වෙසේ. 170 වන ගාථා ධර්මය. යථා බුම්බුලකං පස්සේ යතහා පන්සේ මරීචිකං එවං ලෝකං අවික්ඛන්තං මච්චු රාජාන පස්සති. ලෝකය දිය බුබුලක්සේත් මිරිඟුවක්සේත් නුවණින් දක්නා තැනැත්තා මරුවාට නොපෙනේ. හෙවත් මරුවා එබඳු තැනැත්තා නොදකී. 171 වන ගාථා ධර්මය. ඒත පස්සතිමං ලෝකං චිත්තං රාජ රතෝපමං යත්ථ බාලා විසීදන්ති නත්ති සංඝෝ විජානතං. මෙහි එව් විසිතුරු රාජ මංගල රථයක් බඳු වූ මේ ලෝකය ආත්ම භාවය බලව්. මෝඩයෝ යම් ලෝකයක ඇලී ගැලී වෙසෙද්ද තතු දන්නවුන්ට එහි ඇලෙන්නට දෙයක් නැත. 172 වන ගාථා ධර්මය. යෝච පුබ්බේ පමඤ්ජිත්වා පච්ඡාසෝනප්පමඤ්ජති සෝයිමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා. යමෙක් මුලදී පමා වුවත් පසුව නොපමා වේද ඔහු වලාකුළින් මිදුණු සඳක් මෙන් ආත්ම භාවය නැමැති මේ ලෝකයේ බබළුවයි. 173 වන ගාථා ධර්මය. යස්ස පාපං කතං කම්මං කුසලේන පිත්ථියති සෝයිමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා. යමෙකු විසින් කරන ලද පව ඔහුගේම කුසලින් වැසේද ඔහු වලාකුළින් මිදුණු සඳක් මෙන් ආත්ම භාවය නැමැති මේ ලෝකයේ බබළුවයි. 174 වන ගාථා ධර්මය. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ථ විපස්සති
සකුන්තෝ ජාලමුත්තෝව අපෝ සංගාය ගච්ඡති. මේ ලෝකය අන්ධය. මෙහි ටික දෙනෙක් පමණක් යමක් හරියාකාර පංචස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන් දකිත්. දැලෙන් මිදුණු කුරුල්ලෙකු මෙන් ටික දෙනෙක්ම ස්වර්ගයට යත්. 175 වන ගාථා ධර්මය. හංසාදිච්ච පතේ අන්ති ආකාසේ අන්ති ධ්‍යා නියන්ති ධීරා ලෝකම්හා ජෙත්වා මාරං සවාහිනින්. හංසයෝ කර්මජ 이르දියෙන් අහසෙහි යත්. 이르දිමත්හෝ භාවනාමය 이르දි බලයෙන් අහසෙහි යත්. පණ්ඩිතයෝ සේනාව සහිත මාරයා දිනා ලෝකයෙන් නිකුත්ව යත්. 176 වන ගාථා ධර්මය. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ පිතින්න පරලෝකස්ස නත්ථි පාපන්නකාරියං. ඇත්ත කීම වැනි එකම ධර්මය ඉක්ම වූ නැතහොත් බොරු කියන්නා වූ පරලොව ගැන තැකීමක් නැත්තා වූ පුද්ගලයාට නොකල හැකි පවක් නැත. 177 වන ගාථා ධර්මය. නවේ කදරියා දේව ලෝකං වජන්ති බාලාහවේන පසංසන්ති දානං ධීරෝච දානං අනුමෝදමානෝ තේනේව සෝ හෝති සුඛී පරත්ථ. තද මසුරෝ කිසි කලෙකත් දෙව්ලොව නොයත්. මෝඩයෝ කවරදාවත් දන් දීම නොපසසත්. පණ්ඩිතයා දානෙහි පිනද අනුමෝදන්ව එයින්ම පරලොව සැප විඳින්නෙක් වේ. 178 වන ගාථා ධර්මය. පතහව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි ඵලං වරං. මුළු පොළොවටම රජ වීමටත් දෙව්ලොව යෑමටත් මුළු ලොවේ අධිපතිකම ලැබීමටත් වඩා සෝවාන් ඵලයේහි පිහිටීම උතුම්ය.